පොඩි උන්ට බෑ කියන්න හොඳ නෑ පුතා. කිව්වොත් ඉවරයි. සමහර මිනිස්සු ඉන්නවා පොඩි උන්ගේ ජීවිත විනාශ කරලා දානවා. තේරෙන්නේ නෑ යාළුවට. උඹට බෑ. තොමෝඩයා. ඔහොම කියනවා. මටත් කියලා තියෙනවා. ආද මාර සතුටුයි හරිද? පේරාදෙණිය ආයතනයේට මීට මාස දෙකකට කලින් ග්‍රේඩ් 9 වලට නගරේ එක පාසලක දුවෙක් එනවා. ඇවිල්ලා දැන් එයාගේ අම්මා එයාව එක්කෙන්නේ කලින් යන පන්තියට යන්න බෑ කිව්වා කියලා. කෙල්ලගේ ලකුණු 32යි. දැන් ඇවිල්ලා දැන් ඉන්න මේ පන්තියේ ඉන්නේ හරි බය වෙච්ච ස්වරූපයකින්. ඊපස්සේ මට තේරුණා මේ ළමයට මොකක් හරි වෙන මානසික ගැටලුවක් තියෙනවා කියලා. මට ඒක මාර විදිහට දැනෙනවා. ඒ ළමයිට මොකක් කේස් එකක් තියෙනවා මට ඒක දැනෙනවා. ඊපස්සේ මං කිව්වා පුතා මේ මොකද්ද ප්‍රශ්නේ? නෑ සර් මොකුත් අවුලක් නෑ. ඔහොම ටික වෙලාවක් මං ආයෙ ළඟට ගිහින් අහනකොට මේ මං කිව්වා ඇයි ඔයාට ගණන් හදන්න බැරිව වෙවුලන්නේ කියලා වෙලා. ඊපස්සේ කිව්වා මේ සර් මං කලින් ගියපු පන්තියේ සර් කිව්වා ඔයාට ගණන් හදන්න බෑ. ඔයාලා වගේ මෝඩයන්ට මට උගන්වන්න බෑ කියලා. මින් පස්සේ පන්තියෙන් එපා කියලා ඒ ළමයට හොඳටම බැනලා පොතත් විසික් කළා. පස්සේ දැන් මේ ළමයා ගෙදර ඇවිල්ලා පන්තියන්ට බෑ කියනකොට මම Facebook එකේ ගිහින් වගේ වීඩියෝ එකක් දැකලා මම එක්ක ආවා. දැන් මම තේරුම් ගත්තා මේ ළමයාට මේ තියෙන ඉස්සලම් තියෙන මානසික ප්‍රශ්නයක්. ඉස්සලම් මේ මානසික අවුල හදන්න ඕනි. පොඩි ළමයිට තියෙන ලෙඩක් තමයි කවුරු හරි ඔයාට බෑ කිව්වොත් ඒ බෑ කියන කයාගේ ඔළුවේ තැම්පත් වෙනවා. ඔයාට ඕක කරන්න බෑ. ඔයාට ඕක කරන්න බෑ කිව්වොත් ඉවරයි. බෑ කියන්න හොඳ නෑ. හැබැයි මම දැක්ක මේ ළමයාගේ දක්ෂතාවයක් තියෙනවා. මං මාස දෙකක් ඇතුළත ළමයාගේ මානසික මට්ටමත් හදලා ඔක්කොම කරලා පේපර්ස් කරලා ටර්ම් ටෙස්ට් එකට වාඩි කරා. දැන් මේ විදි ලකුණු දීලා ඒ ළමයිට ඒ පන්තියේ ටීචර් ලකුණු පේපර් එක බලලා. පේපර් එක බලද්දි ටීචර් දැකලා ලකුණු 32 හිටපු එක ලකුණු 70 60 වැඩි වෙලා. දැන් ටීචර් මෙයාට කතා කරලා කියලා මෙයාලා ගෙදරට කතා කරලා කියලා මේ පුතේ ඔයාගේ ලකුණු වැඩි වෙලා තියෙනවා. මොකද කොහොමද උනේ කියන විස්තරේ. අද දුවගෙන ඇවිල්ලා කිව්වා සර් ලකුණු වැඩි වෙලා. මට දැන් ගණන් පුළුවන් කියලා. මම කීයද කියලා. මගේ ඇත්තටම මගේ ඔළුවේ තිබ්බේ 50ක් විතරයි. මං හිතුවේ 50ක් විතර වැඩි වෙයි කියලා. නෑ 70ක් වැඩිලා. ඒ කියන්නේ මොකද්ද මෙතන මූලික සාධකේ? තමන්ගේ හිත. තමන්ගේ හිත තමයි ප්‍රධානම සාධකේ. ඒතකොට දැන් මේ උදේ 7ට ස්ටේජ් එකට නැගපු මම උදේ පේරාදෙණිය ආයතනයේ පන්තියේදී 10:00ට කෑවේ. 10:00ට කෑම කාපු ගමන් මං තාමත් මේ හිටගෙන ඉන්නවා. කයට වඩා මොකද්ද මගේ හයිය? හිත හයියයි. මට හිත හයියයි මම මේක කරනවා එච්චරයි. මගේ හීනට යන්න මම මේක කරන්න ඕනේ. එච්චරයි. ඒක ළමයිටත් තියෙන්න ඕනේ හිත. මට මේක පුළුවන් මම මේක කරනවා. පුළුවන් කියලා නිදාගත්තට හරියන්නේ නැහැ. ඒ වෙනුවෙන් වැඩ කරන්න ඕනේ. ඉතින් අර ළමයා මරු. ඊළඟ ටර්ම් එකේ ෂුවර් රණුව පන්නනවා මයි ආයේ. කෙල්ලට මාර මොරල් එකක් තියෙනවා. දැන් වැඩ කරනවා. හරිද මගෙන් ගුටිත් කනවා ඒත් ප්‍රශ්නයක් නැහැ. hina වෙලා ඉන්නවා. ඒක තමයි හදන්න ඕනේ. පොඩි උන්ට බෑ කියන්න හොඳ නෑ පුතා. කිව්වොත් ඉවරයි. සමහර මිනිස්සු ඉන්නවා පොඩි උන්ගේ ජීවිත විනාශ කරලා දානවා. තේරෙන්නේ නැහැ යාළුවට. උඹට බෑ. තොමෝඩයා. ඔහොම කියනවා. මටත් කියලා තියෙනවා. මං hina වෙලා නිකන් ඉන්නේ නැත්තද? එච්චරයි. මට සිංහල උගන්නපු මිස් කෙනෙක් හිටියා ඉස්කෝලේ 10 වසරේදී. ඒ ටීචර් ක්ලාස් එකට ආපු ගමන් කරන්නේ මමයි උදේශ් කියලා කොල්ලෙකුයි හිටියා. උන් දෙන්න නැගිට්ටවන එක. අපි දෙන්න නැගිට්ටනවා. මොන තරහක්ද දන්නේ නැහැ පුතා. කිසි වැරද්දක් නොකරත් ප්‍රබුද නැගිටිනවා. නැගිටිනවා. උදේශ් නැගිටිනවා. නැගිටිනවා. ඉතින් නැගිටලා ඉන්නවා. පන්ති ඉවරනකම් ඉතින් නැගිටලා ඉන්නවා. විනාඩි 40ක් නැගිටලා ඉන්නවා. පන්ති ඉස්කෝලේ මේ වොෂ්රූම් එකට යනකොට එයා හම්බුනොත් ඉවරයි. බැනුම් අහන්න ඕන. රොඩු හරි අහුලන්න කියනවා. තනකොළ හරි ගලවන්න කියනවා. පුදුම තරහ පරම්පරාගත තරහක් තිබ්බා. මම මොකද කරේ අන්තිමට? ඉගෙන ගත්තා. සිංහල වලට ඒකක් දාගත්තා. වැඩේ කරගත්තා. හැබැයි මේ මිසින්දද නෑ. මම අදරත් කියලා මිසින්ද නෙමෙයි එකක් ගත්තේ. ඒ එපා වෙච්ච ගුරුරුත් ඉන්නවා. අපි කවදාවත් ගුරුරෙක් විතර එපා වෙන ගුරුරෙක් වෙන්න හොඳ නෑ. ඌට කවදාරි මතක් වෙද්දී උගේ හිතේ අපි ගැන ආදරයක් ඇති වෙන්න ඕනේ. ඒකයි මේ පුළුවන් තරම් කියන්නේ උඹලට පුළුවන්. කරපල්ලා මේක පුළුවන්. මේ පොඩි දේවල් බං පොඩි සිම්පල් බං. ඔය වගේ එකතු වෙලා තමයි ගණන් පේපරේ හැදෙන්නේ. ඊළඟ ගණන් අදමු අපි ගැම්මක්. හරි.